හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඔන්න අද දවස මගේ ගත වුණේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. උදේම මම පොඩි වොෂ් එකකුත් දාගත්තා. මේ විදිහට උදේම වොෂ් එකක් දාගත්තාම දවසම හරිම ඇක්ටිව් විදිහට ගත කරන්න පුළුවන්. කම්මැලිකමක් දැනෙන්නෙත් නැහැ. ගෙදර වැඩ ටික හරි ඉක්මනට කරගන්නත් පුළුවන්. මං උදේට තේ කෝපි කිසිම දෙයක් බොන්නේ නෑ. වතුර එකක් තමයි බොන්නේ. උදේට වහින දවස්වලට සීතල කාලවලට නම් මද රස්නේ වතුර එකක් බොනවා. මම ඊට ටික කාලයකට කලින් ඇල් වතුර එකට දෙහිස්ම ටිකක් මිරිකලත් බිව්වා. හැබැයි ඒ වැඩෙන් මට ગેස්ට්‍රයිටිස් වැඩි වුණා. ඉතින් ඒ නිසා දැන් නම් මම ඒ දෙක කරන්නේ නෑ. නිකම්ම ඇල් වතුර එකක් තමයි බොන්නේ. ඔන්න අපේ පැත්තේ නම් කොස්සාරි ඉවරයි. දැන් දෙල් වාරේ තමයි පටන් අරගෙන තියෙන්නේ. පේනව නේද? ගහ පිරෙන්නම දෙල් ගෙඩි මේ පාර හැදිලා තියෙනවා. ගමේ හැම ගෙදරකම වගේ කොස් ගස්, තෙල් ගස් තියෙනවා. ඉතින් ඒ නිසා වටපිටාවේ ඉන්න අයට බෙදා ගන්න කියලා එහෙම බෙදා ගන්නෙත් නෑ. මොකද එයාලට තියෙනවනේ. ඒකේව අපතෙත් යනවා. හැබැයි මේ මාකට් එකට ගෙනියන්න කියලා කඩා ගන්න නම් කට්ටිය එනවා. ඒ වුණාට ඉතින් ලොකු ලාභයක් හම්බෙන්නේ නෑ මේ වගේ. මොකද මේ එයාලා අපෙන් ගන්නේ ටිකක් අඩුවටනේ. අස්සල තියෙන කොළ පාට, අහසේ තියෙන ලා නිල් පාට එකතු වුනහම මට නම් දැනෙන්නේ හරිම සනීපයක්. ඒක ඇස් දෙකට වගේම හිතටත් දැනෙනවා. මම නම් විශ්වාස කරන්නේ ලා නිල් පාට, කොළ පාට කියන්නේ මිනිසුන්ට සැනසීම ගේන මව්පු පාටවත් කියලා. ෆ්‍රිජ් එකේ තිබ්බ වැව් මාළු ටික එළියට අරගෙන මම ඒකට වතුර ටිකක් දාලා ඒකේ කූල් එක යන පැත්තකින් තියලා තියෙනවා. එතකොට උයන්න ගන්න හරිම ලේසියිනේ. මේ ඉන්නේ අපේ ගෙදර අනිත් සමාජිකයෝ ටික. පේනව නේද ඔයාලට? මෙයාලා ඉතින් මගේ පස්සෙන්ම තමයි ගේ ඉස්සරහට ගියොත් ගේ ඉස්සරහට එනවා. කාමරයට ගියොත් කාමරයට එනවා. කුස්සියට આવොත් කුස්සියට එනවා. මෙයාලගේ හැටි එහෙම තමයි ඉතින්. ඇත්තටම අපේ ගෙදර පූසෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනෙක්වත් අපි හදාගන්න කියලා කොහෙන්වත් ගෙනාපු අය නන් නෙවෙයි. පොඩි කාලෙම අපේ ගේ ඉස්සරහා මෙයාලව දාලා ගිහින් තිබ්බා. දැන් ඉතින් අපි මෙයාලව හදාගෙන බලාගෙන ඉන්නවා. ඇත්තටම අපේ ගෙදර ඉන්නේ හස්බන්ඩ්ුයි මමයි විතරනේ. ඉතින් අපි දෙන්නටත් වැඩිය පූස සමාජිකයෝ ගොඩක් අපේ ගෙදර ඉන්නවනේ. ගෙදරට එන කට්ටියත් කියනවා අනේ මෙච්චර පූසෝ ඔයාලා ඇති කරනවද කියලා. ඒ වුණාට ඉතින් අපිට යාළුව කොහෙවත් ගිහින් දාන්න බෑ. අපි එහෙම කරන්නෙත් නෑ. මෙතන මේ ලොකු පූස් බබෙකුත් මේ පූස් අම්මගෙන් කිරි බොනවා. ඇත්තටම මෙතන ඉන්නේ චූටි පැටියෙක්. එයාට නම් කිරි බොන්න ඕනේ. හැබැයි මේ ලොකු පූස් පැටියට නම් කිරි බොන්න ඕනේ නෑ. ඒ වුණාට ඉතින් එයාත් පැනලා කිරි බොනවා කොහොම හරි. ඒ වුණාට මෙයාලගේ පූස් අම්මත් ඉතින් ලොකුද පොඩිද කියලා බලන්නේ නෑ. දෙන්නටම කිරි දෙනවා. පැටවු නාවද්දිත් මේ ලොකු පැටියවත් නාවනවා. මේ පොඩි පැටවුන්වත් නාවනවා. ඉතින් අම්මා කෙනෙක් වුණාම එහෙමනේ නේද? අපේ අම්මලාටත් අපි කොච්චර ලොකු වුණත් තාමත් එයාලට අපිව පොඩි වගේනේ දැනෙන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් පොදු කාරණයක්. ඔන්න දැන් තමයි මම උදේට උයා ගන්න හදන්නේ. මුලින්ම හාල් ටික අරගෙන හොඳින් සෝදලා රයිස් කුකර් එකෙන් තියා ගන්නවා. අද උදේට ලොකුවට මුකුත් විශේෂ දෙයක් හදන්නේ නැහැ. මොකද මල්ලි මායි විතරයි අද උදේ කෑමටත් ඉන්නේ. කලින් දවස් උයපු දෙල් වෑංජන ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා වැව් මාළු ටිකක් උයලා ගත්තාම ඇති කියලා මට හිතුණා.
ව්‍යංජනය හදන්න කලින්ම රෙදි ටික පෙඟෙන්න දාන්න ඕනි කියලා හිතුණා. මොකද රෙදි ටික විනාඩි 20ක් විතර හොඳට පෙඟුනහම හොද ගන්න හරිම ලේසියිනේ. ඉතින් ඒ නිසා මාළු ව්‍යංජනය හදන්න කලින් රෙදි ටික පෙඟෙන්න දාලා මාළු ව්‍යංජනය හදනවා කියලා හිතුවා. මේ තියෙන්නේ මං කලින් දවසේ උයාගත්ත දෙල් කරි එක. මම මේක ෆ්‍රිජ් එකේ දාලා තමයි තිබ්බේ. දැන් අහපුව මේ අලුත් භාජනයකට දාලා ලිපේ තියාගෙන ටිකක් රත් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ කොළ జాතියක් තියෙනවා. ඒ මුරුංගා කොළ. අපේ පැත්තේ නම් දෙල් කරි එකක් හදද්දී මුරුංගා කොළ හරි නිවිති කොළ හරි දානවා. මොකද දෙල් කියන්නේ හරිම උෂ්ණ කෑමක්. ඒ උෂ්ණ ගතිය අඩු වෙන්න තමයි මුරුංගා කොළ හරි නිවිති කොළ හරි දෙල් කරි එකට එකතු කරන්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත වැව් මාළු කරි එක. රස පාටයි නේද? ඇත්තටම මම වැව් මාළු කරි එක හදාගන්න විදිහ නම් වීඩියෝ කරේ නෑ. ගොඩක් දෙනෙක් දන්නවනේ වැව් මාළු කරි එකක් හදන විදිහ. අපේ පැත්තට මුහුදු මාළු නම් ෆ්‍රෙෂ් පිට එනවා හරිම අඩුයි. හැබැයි නිතරම අපිට අලුත් වැව් මාළු නම් ගන්න පුළුවන්. දැන් ඉතින් ගේ ඇතුළ අස් කරලා අතු ගා ගන්න තමයි හදන්නේ. අස් කරන්න තරම් ගේ ඇතුළ ඇත්තටම ලොකුවට හැඩි වෙලා නෑ. මොකද අපේ ගෙදර පොඩි ළමයි නෑනේ. ඒ වුණාට ඉතින් හැමදාම මම ගෙදර තියෙන බඩු ටික දූවිලි හොඳට පිහදලා අස් කරලා අතු ගා ගන්නවා. අපේ ගෙදර ලොකු බඩු ප්‍රමාණයක් නැති වුණත් තියෙන බඩු ටික දූවිලි ටික පිහදාලා පිරිසිදුවට පිළිවෙලට තියාගන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. මේ පේනව නේද? මං ඉස්සරහට ආවොත් ඉතින් මේ සෙට් එකත් මගේ පස්සෙම ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඔන්න දැන් ගේ ඉස්සරහත් අතු ගාලා පුවක් ටික අවුවට දාන්න ඕනේ. ඔයාලා දන්නවනේ මම පුවක් වේලනවා කියලා. මේ දවස්වල නම් පුවක් ටිකක් වැටෙනවා අඩුයි. ඉතින් ඒ නිසා ලොකු පුවක් ප්‍රමාණයක් නෑ වේලෙන්න දාන්නත්. දැන් නම් ඉතින් උදේවරුේ කරන්න ඕන වැඩවලින් ගොඩාක් දුරට වැඩ ටික කරගෙන ඉවරයි. තව මට ඉතුරු වෙලා තියෙන්නේ රෙදි ටික සෝද ගන්න විතරයි. ඇත්තටම මේ විදිහට ගේ අස් කරලා අතු ගාලා තිබ්බහම මට හරියම හිතට සතුටක් දැනෙනවා. ඔයාලට පේනවා ඇතිනේ ලොකු ෆර්නිචර්ස් ප්‍රමාණයක් නෑ. නමුත් තියෙන ටික පිරිසිදුවට පිළිවෙලට මම නිතරම තියාගන්න උත්සාහ කරනවා. මේක බලන ඔයාලට සමහර විට ලොකු ෆර්නිචර්ස් ප්‍රමාණයක් ඇති, සමහරුන්ට නැතුව ඇති. ඒ කොහොම වුණත් තමන් ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට නිතරම තියාගන්න උත්සාහ කරන්න. ඇත්තටම එහෙම කරලා බලන්නකෝ ඔයාලගේ හිතටත් මාරම සැනසීමක් දැනේ. ඔයාලට මේ පේන්න තියෙන කුෂන් කවර ටික මැහුවේ මම. මහන්න ගෙනාපු රෙදි කෑලි වගේක් ඉතුරු වෙලා තිබ්බා. ඒ වගේන් තමයි මම ওই ටික මහගත්තේ. ඒ වගේම ওই කොට්ට කවර ඇතුළට දාලා තියෙන්නේ පොඩි පොඩි රෙදි කෑලි. මම ඔයාලට දවසක එකක් කියලා දෙන්නම්. මහලා ඉතුරු වෙච්ච රෙදි කෑලි. ඇත්තට මේව අපරාධي අපි විසි කරලා දානවනේ. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඔයාලටත් පුළුවන්. ඇත්තටම මට මේ වෙනුවෙන් රුපියලක්වත් වැය වුණේ නැහැ. ගෙදර තිබ්බ දේවල් වලින්ම තමයි මම මහගත්තේ. හැබැයි මට තව එක කුෂන් කවරයක් මහ ගන්න ඕනේ. ඒකත් ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඔන්න ඉතින් මම රෙදි ටික හොදන්න ආවා. උදෙන්ම රෙදි ටික හොදලා වැලට දාගන්න තරමට ලේසි. මොකද මේ දවස්වල අවුව හරීම සැරයි. උදෙන්ම රෙදි ටික හොදලා වැලට දාගත්තාම පැය 2-3ක් යද්දි රෙදි ටික වේලලා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් මටත් අවුවේ කර වෙවි තමයි රෙදි ටික හොදන්න වෙන්නේ. ඒ තරමටම පුදුම සැරක් මේ දවස්වල අවුවේ තියෙන්නේ.
පායන කාලට නම් රෙදි හොදනවා කියන එක, රෙදි ටික වේල ගන්නවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඉතින් වහින කාලෙට රෙදි හොදනවා කියන එක, රෙදි වේලනවා කියන එක ඉතින් යුද්ධයක් වගේ. අපේ ගෙදර හස්බන්ඩ්ුයි මමයි විතරයි. ඒ වුණාට ඉතින් රෙදි ටික වේල ගන්න හරි යුද්ධයක් අල්ලන්න ඕනේ වහින කාලෙට. රෙදි ටික වැල්ට දානවා, ආයෙ වැස්සක් එද්දි ගෙට ගන්නවා, ගේ ඇතුලේ පුටුවල, ගේ ඇතුලේ දාන්න පුළුවන් හැම තැනම රෙදි ටික දාලා තමා වහින කාලෙට නම් රෙදි ටික වේල ගන්නේ මම. ඔන්න රෙදි ටිකත් හොදගෙන ඉවරයි. මං හරිම ආස දෙයක් තමා වැඩේ කරලා ඉවරලා ඒ වැඩේ දිහා බලාගෙන ඉන්න එක. ඇත්තටම හරිම සතුටක් මගේ හිතට දැනෙනවා මහන්සි වෙලා දෙයක් කරලා ඉවරලා ඒකේ නිමාව දිහා බලාගෙන ඉද්දි. දැන් නම් ඉතින් ඇත්තටම හරිම බඩගිනි. මං හිතන්නේ මේ වෙලාව වෙද්දී උදේ 9:00 10ට විතර කිට්ටු ඇති. මොකද උදේට වතුර එකක් විතරනේ බිව්වේ. දැන් ඉතින් කෑම කහලා ඉන්න ඕනේ. මේ තියෙන්නේ අද මගේ උදේ කෑම එක. සුදු බතට වැව් මාළු කරි එකක් හදලා ඒ වගේම රසම රස දෙල් කරියක් එක්ක බිත්තරයක් බෙදගෙන තමයි තියෙන්නේ. ඇත්තටම මම බිත්තර බැද්දේ නෑ උදේට. හැබැයි මල්ලිට බිත්තරයක් බැදලා ඕනේ කිව්වා බත් කන්න. ඉතින් මමත් බිත්තරයක් ඒ හින්දා බැදගත්තා. දැන් නම් මම මේ කරන්න හදන්නේ ගොඩ දවසක ඉඳන් කරන්න හිතාගෙන හිටපු දෙයක්. ප්ලාස්ටික් මල් පෝච්චි වල මෙන්න මේ මල් පැල ටික ආපහු හිටව ගන්න ඕනේ. මම මේ දාගෙන ඉන්න ග්ලව්ස් දෙක ගැන නම් වැඩි හිතන්න එපා. ගෙදර තිබ්බ වර්ග දෙකකින් ග්ලව්ස් දෙකක් තමයි මම මේ දාගෙන ඉන්නේ. ගෙදර තිබ්බ දෙකක්. මං කලිනුත් කිව්වනේ මම මැරි කරන්න කලින් මේ වගේ වැඩවලට කැමති කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් මැරි කරාට පස්සේ මේ වගේ දේවල් මං හරිම ආසාවෙන් තමයි කරන්නේ. මං හිතන්නේ මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙනවනේ. අපි පොඩි කාලේ ආස දේවල් වලට දැන් ආස නැති වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩි කාලේ ආස නොවුණු දේවල් වලට දැන් ආස වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ. ඒ වගේම තමයි ඉතින් කන කෑම බීම ගැනත් ඔයාලා පොඩ්ඩක් හිතන්නකෝ. පොඩි කාලේ කන්න බෑ කියලා කියපු කෑම අද වෙනකොට අපි හරිම ආසාවෙන් කනවා. සමහර විට අපි පොඩි කාලේ තෝර කෑම බීම කෑවත් අද වෙනකොට අපි එළවලු කිසිම දෙයක් තෝරන්නේ නැහනේ. අපි හැම එළවලුවක්ම ගුණයි. අනේ මේක අපේ ඇඟට හොඳයි, අපේ ශරීරයට හොඳයි කියලා අපි කනවනේ. එහෙම තමයි ඉතින් මිනිස්සු කාලෙත් එක්ක වයසත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඉතින් මිනිස්සු වයසට යන්න මිනිස්සුන්ගේ ගති ගුණ, ඇවතුම් පැවතුම් මේ හැමදේම වෙනස් වෙනවා. ඔන්න ඔයාලත් එක්ක කතා කරම මම මල් පැල ටිකක් හිටවගත්තා. ඔයාලා දකින්න ඇතිනේ. දැන් මේ හිටවගත්ත මල් පැල වලට හොඳට වතුර දාලා මේ පෝච්චි ටික එල්ල ගන්න ඕනේ. ඔන්න මේ වෙද්දි නම් මගේ උදේ වරුවේ කරගන්න ඕන වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි මම. දැන් හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න යන්නේ මගේ ඔළුවට. ඇත්තටම මම කඩෙන් ගන්න හෙයා ඔයිල් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ ගෙදරින්ම හිඳගන්න හෙයා ඔයිල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේකට ඉතින් කොළ ಜಾති, ගෙඩි ಜಾති ඔක්කොම වගේ දාලා තමයි හිඳගෙන තියෙන්නේ. හැබැයි ඉතින් කොණ්ඩේ යන එක නම් ගොඩාක් අඩුත් නෑ. නමුත් මේ ප්‍රමාණයෙන් හරි මගේ කොණ්ඩේ රැඳිලා තියෙන්නේ. මං හිතන්නේ මේ තෙල් එකේ හින්දා තමයි. දැන් ඉතින් හොඳට තෙල් ටික ගාගෙන පැයක් විතර ඉඳලා නා ගන්න ඕනේ. එහෙනම් ඉතින් අදට මම ඔයාලයි ගෙදරින් ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.